හායි හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලා සතුටින් සනීපෙන් ඉන්නවද? ඔන්න ඉතින් අද මම වීඩියෝ එක පටන් ගන්න හදන්නේ අපේ පාරේ ඉඳලා. බලන්නකෝ පාරට ඉස්සරහ පැත්තේ කොහොමද පේන්නේ කියලා. ලස්සනයිද? මම කලින් වීඩියෝ එකකත් දාලා තියෙනවා ඉස්සරහ පැත්ත කොහොමද හැඩ කරගන්නේ කියලා. ඔයාලා ඒ වීඩියෝ එකත් බලන්න. මීවන පඳුරු වලින් ඉස්සරහ පැත්තට ලොකු ලස්සනක් ගන්න පුළුවන්. පේනවනේ හැදිලා තියෙන ලස්සන. ඔන්න ඔය මල් බෑග් එකක් හදන විදිහත් මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකත් බලලා ඔයාලත් ඔය වගේ මල් බෑග් එකක් හදන්න. බලන්නකෝ මම ඒකේ හදපු මල් පැලේ. දැන් ලස්සනට හැදිලා තියෙනවා. ඔන්න ඔය විදිහ තමයි ඉතින් අපේ ගෙදර ඉස්සරහ පැත්ත. ඉතින් මම වීඩියෝ කරන වෙලාවේ කවුරුවත් පාරේ ආවේ නැහැ. ඒකයි ලොකු දෙයක්. හොඳට අවුව වැටලා තියෙන වෙලාවක තමයි ඉතින් ඔන්න ඔය වීඩියෝ එක මම කරේ. මගේ YouTube යාළුවෙක් ඉල්ලලා තිබුණානේ. මගේ මිදුලේ ටික ටික පෙන්නන්නේ නැතුව සමස්තය එකපාර පොඩ්ඩක් පෙන්වන්න කියලා. ඔන්න ඉතින් එයාට බලන්න පුළුවන් ඔන්න දැන් කොහොමද සමස්තය පේන්නේ කියලා. ඉතින් මට ලස්සන කමෙන්ට් කරන, මට ලයික් කරන, මාව සබ්ස්ක්‍රයිබ් කරන සියලුම යාළුවන්ට ගොඩාක් ස්තුතියි. ඉතින් මල් වල ලස්සන බලන්න නම් ටිකක් කැමරාව ලං කරලා පෙන්වන්න වෙනවා. මේ දවස්වල නම් ටිකක් මල් පිපෙනවා අඩුයි.
ඉතින් කියන්නකෝ බලන්න මගේ වීඩියෝස් බලන ඔයාලටත් මේ වගේ ලස්සනට ගාඩන් එක හදාගෙන තියෙනවද කියලා. ඉතින් එහෙනම් පහලින් කමෙන්ට් එකක් දාන්න ඔයාගේ ගාඩන් එක ගැනත්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ ගාඩන් එකේ හැඩය. මගේ ගාඩන් එක කොටස් දෙකකටනේ තියෙන්නේ. ඉතින් ඔක්කොම එකපාරට පෙන්වන්න අමාරුයි. එක උස මට්ටම් වලින් මල් පෝච්චි තිබ්බහම තමයි ලස්සනට ඒක හැඩට පේන්නේ. ඒක නිසා මම නම් ඉතින් කොටවලදී ටිකක් උසින් තමයි සමහර මල් පෝච්චි තියලා තියෙන්නේ. එතකොට ලස්සනට පේනවා. ඔය විදිහට තමයි පිටුපස පැත්තේ ඉඳලා ඉස්සරහ පැත්ත බලද්දී මගේ ගාඩන් එක පේන්නේ. ඔක්කොම පේන්නේ ඉස්සරහ පැත්ත පේන්නේ නෑ. මල් කොටස් දෙකකට තියෙන එක පැත්තක් තමයි ඔය විදිහට පේන්නේ. ඉතින් එහෙනම් අදට ගිහින් සතුටින් පරිස්සමෙන් ඉන්න.